මචං අද මම ඔයාට කියන්න යන්නේ ආදරය කරපු කෙනෙක් ඔයාව දාලා ගියාම ඔළුව ඇතුලේ ඇතිවෙන මේ මහා බර ඒ කියන්නේ ඕවර් තින්කින් එක නැත්තටම නැති කරලා හිත හදාගන්න පුළුවන් ලස්සන කතාවක්. එක දවසක් ආදරය නිසා උපරිමයටම හිත රිදෝගත්ත ජීවිතේම එපා වුණු තරුණයෙක් මනෝවිද්‍යාඥයෙක් හම්බ වෙන්න ගියා. මේ කොල්ලා ඇඬුම්බර මූණකින් මෙහෙම කිව්වා. ડોක්ටර් එයා මාව දාලා ගියා. දැන් මට රැට නිින්ද යන්නේම නැහැ. මගේ ඔළුව පුපුරන්න වගේ එනවා. ඇයි එයා මට මෙහෙම කළේ? මගේ මොකද්ද තිබ්බ අඩුපාඩුව? එයාට මාව මතක් වෙන්නේම නැද්ද? මම එකම දේ දවස් තිස්සේ හිත විඳවනවා ડોක්ටර්. මට මේකින් බේරෙන්න ක්‍රමයක් කියන්න. ડોක්ටර් මේ හැමදේම අහගෙන ඉඳලා කිසිම කතාවක් නැතුව මේසේ උඩ තිබ්බ වතුර පිරුණු වීදුරුවක් අතට ගත්තා. අරගෙන කොල්ලගෙන් මෙහිම ඇහුවා. පුතා, ඔයා හිතන විදියට මේ වතුර වීදුරුවේ බර කොච්චරක් විතර වෙයිද? කොල්ලා ටිකක් කල්පනා කරලා කිව්වා. ග්‍රෑම් 150ක් හෝ 200ක් විතර වෙයි ડોක්ටර් කියලා. එතකොට ડોක්ටර් hina වෙලා මෙහිම කිව්වා. මේ වීදුරුවේ ඇත්තම බර කොච්චර වුණත් වැඩක් නෑ පුතා. හැබැයි මම මේ වතුර වීදුරුව විනාඩියක් අතේ තියාගෙන හිටියොත් මට කිසිම බරක් දැනෙන්නේ නෑ. මම මේක පැයක් එක දිගට අතේ තියාගෙන හිටියොත් මගේ අත රිදෙන්න ගන්නවා. මම මේක දවසක් තිස්සේම අතේ තියාගෙන හිටියොත් මගේ අත පණ නැති වෙලා මුළු ඇඟම නහ වෙලා මාව බිම ඇදගෙන වැටි. මතක තියාගන්න. මම කොච්චර වෙලාවක් අතේ තියාගෙන හිටියත් මේ වතුර වීදුරුවේ බර පොඩ්ඩක්වත් වැඩි වෙන්නේ නැහැ. හැබැයි මම ඒක අතේ තියාගෙන ඉන්න වෙලාව වැඩි වෙන්න ඒකේ බර මට දරා ගන්න බැරි වෙනවා. ડોක්ටර් කොල්ලගේ උරහිසට අතක් තියලා මෙහෙම කිව්වා. පුතා, ඔයාගේ හිතේ තියෙන ඔය බූට් එකේ දුක පරණ මතකයන් හරියට මේ වතුර වීදුරුව වගේ තමයි. එයා ඔයාව දාලා ගියේ එක ගැන විනාඩියක් දෙකක් හිතන එක සාමාන්‍යයි. හැබැයි ඔයා ඒක ගැන පැය ගණන්, දවස් ගණන්, මාස් ගණන් එක දිගට හිතන්න ගත්තාම අන්න අර වතුර වීදුරුව වගේම ඒ සිතුවිල්ල ඔයාගේ මුළු හිතම රිද්දන්න ගන්නවා. ඔයාව මානසිකව වටනවා. ප්‍රශ්නේ තියෙන්නේ එයා ඔයාව දාලා ගියේ කී නෙවි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට අයිති නැති ඔයාව දාලා ගිය කෙනෙක්ගේ මතකයන් කියන මේ වතුර වීදුරුව බිමින් තියන්න ඔයා තාමත් ලෑස්ති නැති එකයි. මචං, මේ කතාව අහන ඔයාටත් කියන්න තියෙන්නේ ඉච්චරයි. ඔයා මේ උත්තර නැති ප්‍රශ්න වලක් ඔළුවේ තියාගෙන රැතිස්සේ විඳවද්දි ඔයාව දාලා ගිය කෙනා සමහර විට කිසිම ගාණක් නැතුව සතුටින් නැති. Taman වාගයක් නැති කෙනෙක් වෙනුවෙන් Tamanගේම වටිනා ජීවිතය විනාශ කරගන්න එක මහ මෝඩකමක්. එයා ඔයාගේ ජීවිතින් ගියේ ඔයාට ගැලපෙන්නේ නැති නිසයි. ඒක පිළි අරගනි. chat history කියවන පරණ ෆොටෝ බල ඉන්න එක අදින් නතර කරපන්. මොකද ඒක හරියට පරණ තුවාලයක් ආයිත් හූරලා ලී ගලවා ගන්නවා වගේ වැඩක්. මතක තබා ගන්න යාළුවනේ, කාලය විසින් හැම තුවාලයක්ම සනීප කරනවා කියන කතාව විද්‍යාත්මකවත් ඇත්තක්. අපේ මොළයට මාරම හැකියාවක් තියෙනවා අලුත් තත්වයන්ට හැඩගැහෙන්න. ඒකට මනෝවිද්‍යාවේ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඔයා මාස 3ක් හෝ 6ක් පරණ මතකයන් සිහිපත් කරන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගෙන ඉස්සරහට ගියොත් මොළය විසින් ඒ පරණ සම්බන්ධතාවයට අදාළව හදලා තිබුණු ස්නායු ජාල නියුරල් පාත්වේස් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඊට පස්සේ ඔයාට ඒ කෙනා ගැන මතක් වුණත් කිසිම දුකක් දැනෙන්නේ නැහැ. බූට් එකක් කෑවා කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි. ඒක ඔයාගේ ජීවිතයේ ඊළඟ සුපිරිම පරිච්ඡේදය පටන් ගන්න ලැබුණු ලොකුම අවස්ථාවයි. ලෝකේ දරුණම සාර්ථකම මිනිස්සු බිහි වුණේ තමන්ට ලැබුණු ප්‍රතික්ෂේපවීම් තමන්ගේ ජයග්‍රහණයේ ඉන්ධන බවට පත් කරගත්ත නිසයි. අද අපි කතා කරපු මේ විද්‍යාත්මක කරුණු ඔයාගේ හිතට ලොකු සහනයක් සහ ජීවිතයේ දෙස අලුත් විදිහකට බලන්න ශක්තියක් දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඔයාගේ ජීවිතෙත් මේ වගේ අත්දැකීමක් තියෙනවා නම් ඔයා ඒකින් ගොඩාවේ කොහොමද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තාත් කෙනෙක්ගේ ජීවිතය බේරගන්න උදව් වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන්ම ලයික් කරලා යාළුවෙක්ට ෂෙයා කරන්න. මේ වගේ ජීවිතය වෙනස් කරන විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි අපත් සමග රැඳී සිටියාට. ඔබේ මනස ශක්තිමත් කරගන්න නැවත නැගී සිටින්න. මම ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.